සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න එහෙනම් මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඇත්තටම YouTube එක ගැන නෙවෙයි. ඒ වුණාට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඕගොල්ලෝ දන්නවා ඇති දැන් TikTok එක බැලුවත් YouTube එකේ බැලුවත් පොඩි කට්ටිය කතා කරන විදිහට වීඩියෝ හදන. ඒ කියන්නේ කාගේ හරි ෆොටෝ එකක් දාලා අපි කියමු ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ෆොටෝ එකක් දාලා වොයිස් ක්ලිප් එකක් දාලා වගේ කතා කරන වීඩියෝ. ඉතින් ගොඩක් කට්ටිය හොයන කොහොමද ඇත්තටම මේ වීඩියෝ හදන්නේ? මේක හරි ලේසි. AI වලින් හදන්න තියෙන්නේ. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මොන වෙබ්සයිට් එකෙන්ද හරියටම හදන විදිය. මේ බලන්න මාසයක් ඇතුළත views ඇවිල්ලා තිනවා 96 ලක්ෂ ගාණක්. බලන්න ඉතින් 1 මිලියන් වලට වඩා යනවා views මේ වීඩියෝ වලට. ඉතින් ඒක හරි ලේසි. ඒ හදන විදිය මම ඔයගොල්ලන්ට මුල ඉඳලම කියලා දෙන්නම්. එහෙනම් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඇති chat gp කියලා එකක් තියෙනවා. chat gp ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එක නුනත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලැප් එක ගැන ලැප් එක නුනත් ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ රෙජිස්ටර් ඊමේල් එකෙන් ලොගින් වෙන්න. ඕකේ. දැන් අපි කියමු ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් හදන්න ඕන කාගේ වීඩියෝ එකක්ද? අපි කියමු මම මේ මහින්දගේ නිකන් ෆොටෝ එකක් ගත්තා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ටයිප් කරලා ඕන කෙනෙක්ගේ ෆොටෝ එකක් ගන්න. මේක කොපි කරගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන හරි ලේසි. මුකුත් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා මේ chat gp එකේ මෙතනින් ask anything කියලා තියෙන එතට ටයිප් දීලා ඉවර වෙලා ඕගොල්ලෝ දෙන්න කියන්න ඒකේ ටයිප් කරන්න. අපි කියමු example මෙහෙම ගියොත් the photo file. හරිද? the photo file මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරා. හරිද? මේ මෙතනින් අහන්න පුළුවන්. ඕගොල්ලෝ අහන්න make ටයිප් කරන්න make me like a baby, use same image. ये हरी ले सीधी देख द मैं सामान AI එක පොඩ්ඩක් busy සමහර මේ getting start processing image ඒ කියන්නේ සාමාන්‍ය ටිකක් වෙලා යනවා. ඊළඟට ඒක ready වෙලා එනවා. ඉතින් ඒ විදිහට මම දාලා ඉවර වෙලා මම දැම්මා make me මේ පේනවා ඇති make me with the headphone like a baby. ඔය වගේ image එකක් මම ඉස්සෙල්ලා හදා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට කැමති කෙනාගේ කාගේද හදන්න ඕන ඔයගොල්ලෝ ඉතින් decide කරලා Google එකෙන් download කරලා image එකක් ගන්න. හරිද? පැහැදිලි නේද? හරි. ඊට පස්සේ image එක ඔයගොල්ලෝ මෙතනින් download කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ PC එකට හරි phone එකට හරි. ඒක second shift එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට යන්න තියෙනවා වෙබ්සයිට් තියෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එක Hedra HEDRA. හොඳට මෙන්න මේක බලා ගන්න. මේ තියෙන වෙබ්සයිට් එක. හරිද? ඔය තියෙන වෙබ්සයිට් එක. ඔන්න ඔය වෙබ්සයිට් එක ටයිප් කරලා ගන්න. මුකුත් කරන්න දෙයක් නැහැ. හරිද? තව දෙයක් ඔයගොල්ලන්ට කරන්න තියෙන. ඒ කියන්නේ අපි කියමු ඕගොල්ලන්ට දැන් වොයිස් එකක් ඕන. අපි කියමු දැන් කතා කරන විදිහට වොයිස් එකක් ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් TikTok එකෙන් කොහෙන් හරි වොයිස් ක්ලිප් එකක් ගන්න. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මම අරගෙන මම මේ වොයිස් ක්ලිප් එකක් ගත්තා. වැඩි දුර නැහැ 23 සෙකන්ඩ් වගේ පොඩි වොයිස් ක්ලිප් එකක් අරගෙන ඒක සේව් කරගත්තා. ඒක සේව් කරගත්තා. හදපු ඉමේජ් එක තියෙන මෙතන සේව් කරලා ඒ විදිහට ඔයගොල්ලෝ වොයිස් ක්ලිප් එකකුත් හොයා ගන්න. හරිද? ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් ඔඩියෝ ටික මෙතන ක්ලික් කරලා අප්ලෝඩ් ඔඩියෝ ගිහිල්ලා මෙන්න මේ මම PC එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා පොඩ්ඩයි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මුලින්ද ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මෙන්න මේ ඔඩියෝ එක මම මෙතට ගන්නවා. දැන් මේක පේනවද ඔඩියෝ longer than 20 second cannot process. ඒ කියන්නේ මේක පොඩ්ඩක් දිගයි. මම මෙහෙම පොඩ්ඩක් ඒක හදාගත්තා. හදාගෙන add to video ඔන්න එක මෙතට ඇඩ් වෙනවා. දැන් දැක්කද ඔඩියෝ එක ඇඩ් වුණා. ඊට පස්සේ දිනෝ මෙතන දිනෝ start frame කියලා. එතනින් upload image. ඉතින් image එක ඔයගොල්ලෝ හොයා ගන්න පුළුවන්. මෙන්න මේ image එක තමයි මට දාන්න ඕන. හරිද? පේනවද? දැන් මම මේ image එකක් දැම්මා. දැන් මේ image එකක් තියෙනවා මේක අතර. ඊට පස්සේ ඕගොල්ලෝ යන්න එතනින් ගිහලා type කරන්න ඕන make it talk and genuine talk like his own product. ඒ කියන්නේ මෙයා ඉන්න විදියට මේ විදියට කතා කරන්න ඕන කියලා. මෙන්න මේක type කරලා දාන්න. ඕගොල්ලෝට
ඕන දේ මෙතනින් ඔයගොල්ලෝ ටයිප් කරලා ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. හරිද? මෙතනින් ටයිප් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕන. පේනවා ඇති? මෙතන දෙන්න කන්ටිනියු. හරිද? කන්ටිනියු දුන්නාම ඉතින් ටිකක් වෙලා යනවා. මොකද ගොඩාක් කට්ටිය මේ ඉතින් මේ වීඩියෝ හදන හින්දා මේවා හදන හින්දා process වෙන්න ටිකක් වෙලා යනවා. පේනවා ඇති? මේ your video generating. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදියට පොඩි පොඩි වීඩියෝ කෑලි අරගෙන පොඩි පොඩි වීඩියෝ කෑලි අරගෙන TikTok එකට YouTube එකට හැම එකටම දාන්න. හරිද? ඉතින් මම වීඩියෝ එක පොඩ්ඩක් තාම ලෝඩ් වෙන බලමුකෝ ලෝඩ් වෙලාද කියලා. තාම නෑ. හරි. පේනවා ඇති? හරි ඔන්න එහෙනම් මේ වීඩියෝ එක ඇත්තට විනාඩි 5ක් විතර ගියා. මම විනාඩි 5ක් විතර ගියා වීඩියෝ එක හැදෙන. ඔන්න දැන් වොයිස් එකත් එක්ක මේක ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවා ඇති දැන් වීඩියෝ එක මේ ඇවිල්ලා තියෙනවා. මේ අපි ප්ලේ කරලා බලන්න පුළුවන්. පේනවා ඇති වීඩියෝ දැන් අපි බලමු. අපිට ඕන නම් මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඔන්න එක ඩවුන්ලෝඩ් වුණා. පේනවා ඇති GP වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. මම එතනින් ගන්නවා කොපි. අපි බලමු අපේ මෙතනට ගිහිල්ලා වීඩියෝ එක කොහොමද කියලා. ඔන්න ඔයගොල්ලෝ පේනවා ඇති දැන් වීඩියෝ එක හැදිලා තියෙන්නේ length 12 second. පේනවා ඇති voice එකත් ඔයගොල්ලන්ට එනවා ඇති. පේනවා ඇති? හරි ලේසි. හරි ලේසි. ඉතින් හදන්න ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ හදලා ඕන ඔයගොල්ලන්ට පුළුවන් TikTok එකට දාන්න, YouTube එකට දාන්න. ඉතින් ඔන්න ඔහම තමයි වීඩියෝ එක හදන්නේ. හරි ලේසි. ඔයගොල්ලොත් ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ හැබැයි තව වෙබ්සයිට් තියෙනවා. මේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට දවසට එක ගානේ හදන්න පුළුවන්. ඉතින් දවසට එක වීඩියෝ එකක් හදන්න මේ මෙතන තියෙනවා ක්‍රෙඩිට් කියලා. මේ ක්‍රෙඩිට් කියලා පෙන්නන්නේ නැත්තම් මේ මදින තව එකක් තමයි ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකත් හොඳ පාස් එකේ තියන්න. මොකද ටක් ගාලා වීඩියෝ ඩවුන්ලෝඩ් වෙන්න. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝට වැදගත් වුණා නම් මාව subscribe කරන්න. ඒ වගේම share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. cheers.